හෙලෝ ළමයි. ඉතින් ඔයාලට කොහොමද? මම හිතනවා හැමෝම ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්නවා ඇති කියලා. එහෙනම් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා කේමි ෆැමිලි අපේ YouTube channel එකට. ඇත්තටම අද මම මාරම සතුටින් ඉන්නේ. මොකද මම ටික දවසක ඉඳන් ගන්න හිතාගෙන ප්ලෑන් කර හිටපු බඩු ටිකක් ගන්නයි අද යන්නේ. ඉතින් ඔයාලත් එන්න අද මගේ shopping day එක කොහොමද කියලා බලන්න. එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තවම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා ආදරයෙන් මතක් කරනවා. වෙනදා ඉතින් shopping කරන්න ගියාම පොඩි කාලයක් වෙන් කරන් තමයි shopping කරන්න යන්නේ. මොකද චූටි බබත් ඉන්න නිසා ගොඩක් වෙලා shopping කරනවා කියන එක ඉතින් චූටි බබාලා ඉන්න අය දන්නවනේ. ඒත් අද නම් හස්බන්ඩ්ුත් නිවාඩු නිසා අපි ටිකක් ආවා නිදහසේ shopping කරන්න. ඉස්සෙල්ලම ඉතින් මම කරන්නේ චූටි පැටියට මොනවා හරි ගන්න එක. මොකද එයාව ගොඩක් වෙලා තියාගන්න පුළුවන් එයාට මොනවා හරි ටොයිස් අරන් දුන්නාම. මෙතනනුත් ඉතින් මං ආස දෙයට තමයි ඉස්සෙල්ලම හිත යන්නේ. මාත් ඉතින් චූටි බබෙක් වගේ ටෙඩීස්ලට තවම කැමතියි. මෙතන දැක්කම හිතා ගන්න බෑ මොනවද අරන් දෙන්නේ කියලා. ඒ තරමට මෙතන තියෙන ටෙඩි බෙයාස්ලා එහෙම මාරම ලස්සනයි. අපේ කේමි බබාට ගෙදර තියෙන ටොයිස් එකක් වුණත් එයා ආය ෂොප් එකකට ගියාම ඒ ටොයිස් එක දැක්කොත් ආය හිතුනොත් ඒක ගන්නවා. මොනවද අරන් දෙන්නේ කියලා හිතා ගන්නවත් බෑ. මොකද මම තෝරන සෙල්ලම් බඩු වලට සමහර ඒවාට බබා කැමති නැහැ. ඉතින් ඒ වගේම අපේ කේමි බබා තෝරන සමහර සෙල්ලම් බඩු වලට මම කැමතිත් නෑ. මොකද සමහර සෙල්ලම් බඩු ගෙදර තියෙද්දිත් ඒවම ආය අරන් යන එක අපරාධයක්නේ. ඉතින් මට ඕනේ උනේ අලුත් ටොයිස් එකක් අපේ කේමි බබාට අරන් දෙන්න. ඉතින් අපි තුන්දෙනාම ටොයිස් තේරුවත් අන්තිමට අපේ කේමි බබා අරන් ඇවිත් තියෙන දේ බලන්නකෝ. කොහොම හරි එයා තෝරගත්තේ මේ මගේ අතේ තියෙන එක තමයි. තව මොනවා හරි බලලා ගන්න කියලා හස්බන්ඩ්වයි බබාවයි මෙතන තියලා මම දැන් යනවා මට ඕන කරන දේවල් ගන්න. එහෙනම් ඔයාලත් එන්නකෝ මං කොහාටද ඉස්සෙල්ලම යන්නේ කියලා බලන්න. මට විශේෂයෙන්ම මේ දවස්වල වොලට් එකක් ගන්න ඕනකමක් තිබුණා. මොකද මල් ළඟ දැන් තියෙන එක ටිකක් පරණයි. බලන්නකො මේ වොලට් දිහා. මේ ටික නම් මාරම ලස්සනයි. මොකද්ද ගන්න කියලා හිතා ගන්න බෑ. එකට එකක් මාරම ලස්සනයි. මම වොලට් එකකුත් අරන් දැන් ආවේ බෑග්ස් තියෙන තැනට. මේ බෑග්ස් වල පාටවල් ටිකත් මාරම ලස්සනයි. ඒ වුණත් මං ගොඩක් මාස වයිට් කලර් එකට. කොහේ ගියත් මොනවා ගත්තත් වැඩිපුර වයිට් කලර් එකෙන් තමයි ගන්න බලන්නේ. සමහර බෑග්ස් තියෙනවා අපේ බජට් එකට ගැලපෙන ගානට. සමහර ඒවා නම් ප්‍රයිස් චුට්ටක් වැඩි. මෙතන තියෙන අයිටම් නම් මාරම ලස්සනයි. මෙතන නැති දෙයක් නැති තරම් ඉතින්. දැක්කමත් ආස හිතෙනවා. ඉතින් මං ඒවත් බලලා මං ගත්ත බඩු ටිකත් හස්බන්ඩ්ට දීලා බිල් කරන්න කියලා මගේ චූටි බබත් එක්ක එළියට යනවා. මොකද අපේ කේමි බබත් එක්ක බිල් කරන්න ඉන්න බෑ. චූටි අයත් එක්ක ඉතින් ගොඩක් වෙලා එක තැන ඉන්න බැහැනේ. හස්බන්ඩ් බිල් කරනකම් අපි දෙන්නත් එක්ක මේ ෂොප් එකෙන් එළියට වෙලා තමයි ඉන්නේ. මෙතන මාරම ලස්සන ප්ලේස් එකක්. ඉතින් හස්බන්ඩ් බිල් කරලා එනකම් අපේ චූටි කේමි බබාගේ දඟ වැඩත් බල වටේ තියෙන ෂොප් වල මොනවද තියෙන්නේ කියලා බල තමයි මම මේ ඉන්නේ. මේක නම් ඉතින් පර්ෆියුම් තමයි තියෙන්නේ. ඔයාලත් ඉතින් බලන්නකෝ මෙතන තියෙන මාරම ලස්සන. අද නම් හිතාගෙන ආවා වගේ ටිකක් නිදහසේ shopping කරා මම. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි හදන්නේ. ඉතින් මට ඕන වුණා මේ ලස්සන ප්ලේස් එකේ ඉඳන් ෆොටෝස් වීඩියෝ ටිකක් ගන්න. මොකද මෙතන මාරම ලස්සනයි. එහෙනම් ළමයිනේ අදට මම ගිහින් එන්නම්. තවත් ලස්සන දවසකින් හමු වෙමු.
පරිස්සමින් සතුටින් ඉන්න හැමෝටම බුදු සරණයි.